අපේ දෙවෙනි ස්ටෙප් එක තමයි අපි අර සබ්මිට් කරපු එපික් එකේ ID එක අරගෙන N8ෙන් මොකද්ද කරන්න ඕනේ? එයා Jira වලින් එයාගේ details ටික ගන්න ඕනේ. නැත්නම් ඒ එපික් එකට අදාළ details ටික ගන්න ඕනේ. දැන් අපි සබ්මිට් කරන එපික් ID එක විතරයි. හැබැයි Jira වල තමයි මෙන්න මේ එපික් එකේ සම්පූර්ණ details ටික තියෙන්නේ. ඒ නිසා N8ෙන් මොකද්ද කරන්න ඕනේ? Jira වලට ගිහිල්ලා මෙන්න මේ details ටික ගන්න ඕනේ. ඒ නිසා අපේ දෙවෙනි ස්ටෙප් එක විදිහට අපි මෙන්න මෙතන අපේ Jira setup කරන්න ඕනේ. නැත්නම් Jira වලට access දෙන්න ඕනේ. මේ බලන්න. අපි මුලින්ම සබ්මිට් කරනවා ඊට පස්සේ Jira වලින් තමයි යා Epic ID එකට අදාළ details ටික ගන්න. හරි අපි බලමු කොහොමද N8 වල Jira configure කරන්නේ නැත්නම් Jira වලින් මේ details ගන්නෙ කොහොමද කියලා බලමු. මම මෙතන ගිහිල්ලා මේ plus icon එක click කරනවා. click කළා මෙතන Jira කියන එක search කරනවා. එතකොට අර Jira software කියන එක එතකොට යා මෙතන list කරනවා ඔයාලට Jira use කරලා මේ N8 වලින් කරන්න පුළුවන් දේවල්. ඔයාලට issue එකක් create කරන්න පුළුවන්, issue එකක් delete කරන්න පුළුවන්, ඒ වගේ දේවල් මේ list එකක් යා මෙතන suggest කරනවා. දැන් මෙතනදී මට ඕනි වෙන්නේ get an issue කියන option එක. ඒ කියන්නේ මට ඕනි මම දෙන ID එකේ details ටික ගන්න. ඒ නිසා මම මෙතනින් get an issue කියන option එක select කරනවා. select කළා මුලින්ම කරන්න ඕනි දේ තමයි දැන් Jira කියන්නේ ඔයාලා දන්නවා username password දාලා log වෙලා අපි access කරන application එකක්. ඒ නිසා අපිට මුලින්ම මේ Jira වල access දෙන්න වෙනවා මේ N8 වලට. එතකොට තමයි යාට ගිහිලා ඒ access use කරලා Jira වලින් මේ details ගන්න පුළුවන්. මෙතන තියෙනවා setup credentials කියලා option එකක්. මෙන්න මේ setup credentials කියන option එක click කරලා අපිට පුළුවන් email එක, API token එක, domain එක අන්න ඒ වගේ details දීලා අපේ Jira වල access මුලින්ම දෙන්න වෙනවා N8 වලට. හරි. මේ බලන්න මම මෙතනට ආපු විදිය setup credentials කියන බටන් එක click කරා. මුලින්ම මම email එක දෙනවා. මේ බලන්න මම මගේ Jira එකට යනවා. මගේ email එක තමයි මෙන්න මේ email එක. මම මේක ඉස්සෙල්ලාම දෙනවා. හරි. ඊට පස්සේ API token එක ඉල්ලනවා. API token එක අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයා profile එක click කරන්න. ඒක account settings වලට යන්න. account settings වල තියෙනවා security කියලා tab එකක්. එතන තියෙනවා API token කියලා option එකක්. ඔතනින් ඔයාලට create and manage API tokens කියන option එක click කරන්න පුළුවන්. එයා verification එකක් අහනවා. verification code එකක් ඔයාගේ email එකට යවනවා. ඒ verification code එක ඔයා දෙන්න ඕනි token එක create කරන්න කලින්. මම verification code එක මේ විදිහට දීලා verify කරනවා. හරි. දැන් ඔන්න අපිට API key එකක් හදා ගන්න පුළුවන්. මෙතනින් create API token කියන බටන් එක click කරන්න පුළුවන්. දැන් මගේ already create කරපු එකක් තියෙනවා. මම මේක ඕනනම් මට මේකම use කරන්න පුළුවන්. මම ඒක revoke කරනවා. ඊට පස්සේ මම අලුත් API key එකක් හදනවා. create an API token. මම මේකට N8N API key කියලා name එක දෙනවා. expire date එක ඔයාලට මෙතන select කරන්න පුළුවන්. මම මෙතනින් create කියන බටන් එක click කරනවා. හරි. මෙන්න මේක තමයි අර API token key එක වෙන්නේ. ඔයාලට මේක copy කරන්න පුළුවන්. copy කරලා මෙන්න මෙතනට ඇවිල්ලා දාන්න පුළුවන් API token කියන දැන්. හරි. ඊට පස්සේ domain එක අහනවා. domain එක කියන්නේ අපේ Jira එකේ domain එක. දැන් මේ අපි ගියොත් අපේ Jira එකට මේ බලන්න. මෙන්න මේක තමයි අපේ domain එක. test automation jira@atlassian.net කියන එක. ඔයාලට මෙන්න මේක copy කරලා මේ domain එක විදිහට දෙන්න පුළුවන්. හරි. මෙන්න මේ Jira account එකක් setup කරන විදිය අපි ගියොත් Jira වලට මෙන්න මේ Jira account එක setup කරන විදිය Jira වල task එකක් හදන විදිය ඔක්කොම අපි කතා කරලා තියෙනවා අපේ courses වලට ගියොත් testautomationsinhala.com site එකේ courses වලට ගියොත් අපේ මෙන්න මේ Jira කියන course එක ඇතුලේ අපි ඔය හැමදේම කතා කරලා තියෙනවා. මේක free course එකක් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. enroll වෙන්න පුළුවන්. enroll වෙලා මේකේ තියෙනවා මේ බලන්න how to set up and configure Jira ඒ වීඩියෝ එකේදී ඔයාලට Jira install කරලා කොහොමද Jira වලින් project එකක් create කරලා ඒ project එකේ task create කරන්න ඒ ඔක්කොම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි workflow එකට ගියොත් අපි ඔන්න අපේ email එක දුන්නා, API token එක දුන්නා, domain එක දුන්නා. දැන් ඔක්කොම හරි. දැන් මම මේක save කරනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙන අපිට options කිහිපයක් select කරන්න resources. මෙන්න මෙතනින් අපෙන් අහනවා ඔයාට මොන වගේ දේවල්ද ගන්න ඕනේ. issue එකක්ද, issue attachment එකද, issue එකේ තියෙන comment එකද, ඒ වගේ දේවල් අහනවා. දැන් මම මෙතන issue කියන එක ගන්නවා. මොකද මට ඕනේ task එකේ තියෙන details ගන්න ඕන නිසා. operation එක අහනවා. ඔයාට මොකක් හරි
එළියට දෙන්න ඕනි නැත්නම් ඔයාට මොකක් හරි Jira වලින් ගන්න ඕනි කියලා අහනවා. මම මෙතනින් get කියන එක ගන්න. හරි. issue key එක මේක වැදගත්. issue key එක කියලා කියන්නේ මම අර කියපු Jira ID එක. මේ බලන්න. දැන් මේ Jira එකේ ID එක තමයි මෙන්න මේ Scrum 2 කියලා කියන්නේ. මෙන්න මේ ID එක තමයි මම මෙතනට දෙන්න ඕනේ. හැබැයි මෙතනට මට ඒ විදිහට දෙන්න බෑ. දැන් මට මෙතන hard code කරන්න බෑ Scrum 2 කියලා. මොකද ඔයාලට මතක ඇති මම මේක close කරොත් ඔයාලට මතක ඇති අපි මෙන්න මෙතන form submission එකෙන් අපි අපේ ID එක දෙනවා. එයා ඒ ID එක තමයි automatically මෙන්න මෙතනට ගන්න ඕනේ. මෙන්න මෙතනට ගන්න ඕනේ. දැන් කොහොමද මේ එතනින් අපි දෙන ID එක මෙතනට ගන්න විදිහට හදන්නේ කොහොමද? මේවා මෙන්න මේ වින්ඩෝ එකට ගියාට පස්සේ මේ බලන්න දැන් මම ඉන්නේ get and issue කියන එකේ මම මෙතන මෙනු එක ක්ලික් කරලා open කියන ඔප්ෂන් එක දෙන්න. එතකොට ඔයාලට මේ open වෙන වින්ඩෝ එකේ මේ වින්ඩෝ එකේ තමයි අපි අර configuration කරේ. මෙතන බලන්න input කියලා section එකක් තියෙනවා left hand side එකේ. ඊට පස්සේ output කියලා section එකක් තියෙනවා right hand side එකේ. input කියලා කියන්නේ පළවෙනි step එක කරාට පස්සේ ඔයාට එන දේවල්. output කියලා කියන්නේ ඔයා මෙන්න මේ step එක කරාට පස්සේ output එක විදියට දෙන දේවල්. අපහසුවත් මෙතන input කියන section එකේ පෙන්නන්නේ ඔයා පළවෙනි step එක නැත්නම් previous step එක කරාට පස්සේ ඔයාට හම්බ වෙන දේවල්. ඊට පස්සේ output එක කියලා අපි දාන්නේ ඔයා මෙන්න මේ step එක කරාට පස්සේ මේ step එකෙන් output එක යන විදියට එළියට දෙන දේවල්. ඒ විදිහට තමයි මේ input එක සහ output එක වෙන් වෙන්නේ. මේ බලන්න මෙතනදී තියෙනවා execute previous node. ඒ කියන්නේ මෙයා කියනවා ඔයාට ඕන නම් කලින් node එකේ execute කරන්න පුළුවන් කියලා කියනවා. කලින් node එක execute කරන්න පුළුවන් කියලා කියනවා. හරි අපි ඒක execute කරලා බලමු. එතකොට මොකද්ද වෙන්නේ කියලා. දැන් කලින් node එක ඔයාලා දන්නවා. කලින් node එක විදිහට මොකද්ද වෙන්නේ? form එක submit වෙන එක. හරි. දැන් මම ඉන්නේ මෙතන. open ගිහලා මම execute previous node කියන එක click කරනවා. මේ බලන්න අපිට form එක open වුණා. මෙන්න මේ විදිහට form එක open වුණා. දැන් මම මොකද ගන්නෙ? මේකට epic ID එක දෙන්න. මම ගිහිල්ලා මේක තමයි මගේ epic ID එක. මෙන්න මේක copy කරලා මෙතනට දෙන්න. ඊළඟ මම submit කරනවා. හරි දැක්කද මම submit කරාට පස්සේ මෙන්න අපි දුන්න input details. ඒ කියන්නේ කලින් step එකේදී අපි දුන්න details ටික තමයි මේ තියෙන්නේ. හරි. දැන් මෙතනට ඔයා දන්නවා දෙවෙනි step එකේදී අපිට මොකක්ද ඕනේ? අපිට ඕනි අපි අර submit කරපු epic එකේ ID එක ඕනේ. දැන් මට ඒක මෙතන hard code කරන්න බෑ. එතකොට හැම වෙලේම මේ workflow එක run වෙනකොට මෙන්න මේ ID එක තමයි ගන්න. ඒ නිසා මම මොකද ගන්නෙ කලින් ස්ටෙප් එකේ තියෙන මෙන්න මේ එපික් ID එක මේ බලන්න එපික් ID එක ඇවිල්ලා දෙනවා මේ විදියට මම කියවනේ අපි කලින් ස්ටෙප් එකේදී අපි දෙන ඩීටේල්ස් මෙන්න මේ ඉන්පුට් එකට එනවා කියලා ඔන්න කලින් එපික් ස්ටෙප් එකේදී අපි දුන්න ඩීටේල්ස් ඔන්න මෙයා පෙන්නනවා අපි එපික් ID එක සබ්මිට් කරලා තියෙනවා කියලා මම මොකද කරන්නේ මෙන්න මේ එපික් ID එක drag and drop කරනවා මෙන්න මෙතන එතකොට මොකද වෙන්නේ කලින් ස්ටෙප් එකේදී කවුරු හරි යූසර් කෙනෙක් මොන එපික් ID එක දුන්නත් එයා මෙන්න මේ එපික් ID එක ඒ වෙලාවේ එයා දුන්න එපික් ID එක මෙන්න මෙතන ඉෂුව කී එක විදියට ගන්න. ඒක තමයි මෙතන වෙන්නේ. හරි. දැන් ඔන්න එපික් ID එක අපි පළවෙනි ස්ටෙප් එකේ දෙන එපික් ID එක මෙන්න මේ ස්ටෙප් එකේදී Jira වලින් එපික් ID එක විදියට ඔන්න ගන්න. හරි. ඉන්පුට් පාර්ට් එක හරිය ඔන්න දැන් අපි මේකේ කන්ෆිගරේෂන් කරා දැන් අපි මේ ස්ටෙප් එක රන් කරලා බලමු අපේ අවුට්පුට් එක මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ස්ටෙප් එක රන් කරාම අපිට අවුට්පුට් එක විදිහට මොකද්ද හම්බ වෙන්නේ කියලා බලමු. මම මෙතනින් execute step කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ මේ ස්ටෙප් එක රන් වුණාට පස්සේ මොකද්ද අවුට්පුට් එක කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ බලන්න මම execute කරාට පස්සේ මේ බලන්න අපිට මේ pick එකේ තියෙන හැම detail එකක්ම එනවා. ID එක, key එක, issue type එක, project එක අපි බලමු description එක තියෙනවාද කියලා. මේ තියෙන description එකේ හැම detail එකක්ම එනවා. ඒ කියන්නේ අපේ දෙවෙනි step එකේදී අපිට ඕනේ උනේ අර පළවෙනි step එකේදී submit කරපු ID එකට අදාළ details ටික ගන්න. දැන් ඔන්න මේ වැඩේ හරි. මේ බලන්න අපිට හැම details එකම ඇවිල්ලා තියෙනවා. මෙතන අපිට අවශ්‍ය දේවලුත් තියෙනවා, අවශ්‍ය නැති දේවලුත් තියෙනවා. හැබැයි අපි දෙවෙනි ස්ටෙප් එකේදී අපිට ඕන උනේ අපි සබ්මිට් කරපු එපික් එකට අදාළ ඩීටේල්ස් ටික ගන්න එක. ඔන්න ඒ වැඩේ හරි. ඔන්න දැන් මගේ දෙවෙනි ස්ටෙප් එකත් හරි. පළවෙනි එකේදී සබ්මිට් කරා දෙවෙනි එකේදී Jira වලින් ID එකේ බේස් කරගෙන ඩීටේල්ස් ටික ඔක්කොම ගත්තා.